welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මං කොහේ හිටියත් මගේ පුරුද්දක් තමයි නැගිටපු ගමන් ජනෙල් දොරවල් ටික අරින එක. ඉතින් මම ඉස්සර මගේ room එකේ curtain ටික අරගත්තා. මම ඉන්න තැනට ලස්සන view එකක් නම් පේන්නේ නැහැ. මොකද මම flat වලින් වට වෙලා මැන්දක තමයි ඉන්නේ. ඊට පස්සේ මම ඉතින් උදේම වතුර එකක් බොනවා හොඳට. උදේම කිව්වට දැන් නම් ටිකක් දවල් වෙලා තියෙන්නේ. වැඩත් ගොඩක් තියෙනවා කරගන්න. බලමුකෝ මොකද කරන්න කියලා ඉස්සරහට මම. ජීවිතේ සමහර කාලවල වල අපිට ඉතින් අපේ දේවල් තනියම කරගන්න සිද්ධ වෙනවා. මොකද ගෙවල් වල හිටපු කාලේ නම් අම්මලා හැමදේම අතටපයට කරලා දුන්නා නේද? විශේෂයෙන්ම පිරිමි ළමයිට. අම්මලා තේකේ ඉඳලා හදලා ඔක්කොම කරලා දෙනකොට මේ වගේ ජීවිතේ තමන්ගේ දේවල් තමන්ටම කරගන්න වෙනකොට තමා අපේ අම්මලාගේ තේරෙන්නේ. ඔන්න ඉතින් මම හදන්නේ මගේ බෙඩ් එක ක්ලීන් කරගන්න එක. ඒක මම කොයි වෙලේකවත් කැමති නෑ මගේ බෙඩ් එක අපිරිසිදුවට බෙඩ් ෂීට් ඇකිලිලා තියෙනවට මට ඒක නිතරම ක්ලීන් එකට පිළිවෙලට හරි නීට් එකට තියාගන්න ඕනේ. මම හිතනවා ගොඩක් එයාලා ළමයි එහෙම වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඉතින් මම එකත් ක්ලීන් කරලා ඉවර වෙලා ඊයේ සෝදාගත්ත රෙදි ටිකක් තිබුණා. ඒ ටිකත් නවලා පැත්තකට කරලා මම මේ ලෑස්ති වෙන්නේ මගේ room එක පොඩ්ඩක් clean කරගන්න. අද ඉතින් බ්‍රහස්පතින්දා ඒ කියන්නේ සතිය අවසාන දවස weekend එක එනවා. සිකුරාදා සෙනසුරාදා මේ weekend එක. ඉතින් ඒක නිසා මම අද පොඩ්ඩක් මගේ room එක clean කරගෙන washroom clean කරගෙන ඒ වැඩ ටික කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉක්මනින් දවස් ගෙවිලා යනකොට සති ගෙවිලා යනකොට මාරම සතුටුයි. මොකද ඉක්මනින් ලංකාවට යන්න පිටරට ඉන්න ඕන කෙනෙක්ම ඕනේ ගොඩක් අය කැමති දෙයක් ඉක්මනට දින ගෙවිලා යන එක. කොයි වෙලේද ලංකාවට යන්නේ කියලා බලන් ඉන්නේ අපි හැමෝම. මෙහෙනම් ඉතින් රෙදි හොදාගත්තාම ඇත්තටම එළියෙන් දාන්න ඕනේ නැහැ වේලන්න. මේ වගේ කාමරය තුල රැකේක දාලා තිබුණාම මං හිතන්නේ පැය භාගයක් විනාඩි 20ක් යනකොට මේ රෙදිය ඔක්කොම හොඳටම dry වෙනවා. මං හිතන්නේ ලංකාවට වැඩිය මෙහි ගොඩක් අවුව වැඩි. අවුවේ ඇත්තටම දවල් 12න් පස්සේම අවුවේ යන්න බැරි තරම් මාරම අවුව සැරක් දැනෙන්නේ. අවුව වගේම තමයි ඉතින් මෙහෙට වහිනකොටත් පැය 4-5ක් එක දිගට හයියෙන් වැස්සොත් මේ පාරවල් එහෙමත් පිරෙනවා. ඒ කියන්නේ පොඩි රටක් නිසා වෙන්නේ නැති. අවුනම් ගොඩාක්ම වැඩි ලංකාවට වැඩිය. ඉතින් ඔන්න ඔහම තමයි මගේ රෙදි ටිකත් නවාගෙන මම දැන් ලෑස්ති වෙන්න පොඩ්ඩක් කාමරය අතු ගාගෙන මොප් කරලා room එක පොඩ්ඩක් clean කරගන්න තමයි. ඊට පස්සේ ඉතින් මම ගොඩක් දවසකින් ස්කින් කෙයාර් රුටින් එකක් කරන්න බැරි වුණා. මට ඇත්තටම මම කම්මැලි ඒ වගේ වැඩ කරන්න ගොඩක් දුරට දවසක් ක්‍රීම් එකක් ගාවත් අනිත් දවසේ ගන්න නැති තරම්. ඉතින් මම අද හිතුවා පැක් එකක් දාගන්න ඕනේ කියලා මූණට. ඒක නිසා මම ඉස්සරම මූණ පිරිසිදු කරගත්තා. හොඳින්ම මූණ පිරිසිදු කරගෙන මම ඊළඟට කරන්න යන්නේ මං හොදාගත්ත මූණට ස්ක්‍රබ් එකක් ඇප්ලයි කරන්න. මේ තියෙන්නේ මම යූස් කරන ස්ක්‍රබ් එක. මේක කියුකම්බර් ඇන්ඩ් මින්ට් එකක්. මාරම සුවඳයි මාරම ෆ්‍රෙෂ් එක. ඊට පස්සේ ඉතින් මම මේ විදිහට මූණ ඇප්ලයි කරලා හොඳින් ස්ක්‍රබ් කරගන්නවා. මේ අවුව යන නිසා ගොඩාක් ස්කින් එක ඩැමේජ් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මම හිතනවා ස්කින් කෙයාර් රුටින් එකක් කරන එක අනිවාර්යයි කියලා. මේ වගේ අවුව යනකොට ගොඩාක්ම හැම ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් මම මේ විදිහට හොඳින් ස්ක්‍රබ් එක ඇප්ලයි කරලා මූණේ හැමතැනම මේ විදිහට ස්ක්‍රබ් කරගන්නවා.
ස්ක්‍රබ් කරලා ඉවර වුණාට පස්සේ මම මේ විදිහට මූණ හොඳින් පිරිසිදු කරගෙන මූණ ටිකක් මේ විදිහට ටැප් කරගන්න. මොකද මේ කොයිම වෙලාවකවත් මූණ තදින් පිහ දාන්න එපා. ඒක ස්කින් එකට හොඳ නැහැ. මේ තියෙන්නේ මම ෂොප් එකට ගියපු වෙලාවේ ගත්ත ස්කින් ෆේස් මාස්ක් ටිකක්. අද මම මේකෙන් මෙන්න මේක තමයි ඇප්ලයි කරන්න යන්නේ. මම කලින් මේ බ්‍රෑන්ඩ් එක යූස් කරලා නැහැ. ෆස්ට් ටයිම් යූස් කරන්නේ. බලමු හොඳයිද කියලා. මාරම සුවඳයි. ඉතින් මම මේක මේ විදිහට දිගේ අරගෙන මූණට ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. ඇත්තටම සමහර ෆේස් මාස්ක් තියෙනවා මට ලොකුයි මූණට. මම ගොඩක් අයට ඒක වෙන දෙයක්. එතකොට අපි පොඩක් අතුරින් පොඩි කට් කීපයක් දාලා මූණ ටයිට් කරලා මේවා කරගන්න ඕනේ. මේ බ්‍රෑන්ඩ් එකේ එක නම් මූණට ගානට සෙට් වෙනවා. මම ඉතින් මේ විදිහට මූණට ඇප්ලයි කරලා හොඳට පොඩි මසාජ් එකක් දාගන්නවා. මේ විදිහට පැකට් එකේ තියෙන ඉතුරු ජූස් ටිකත් මම ගොඩක් පැකට් එකේ ගොඩක්ම කවදාවත් ඒ ෆේස් මාස්ක් එකක් දාද්දි මේක විසික් කරන්න එපා. මාස්ක් එක ගත්තට පස්සේ ඒකේ ජූස් ගොඩක් ඇතුළේ ඉතුරු වෙලා තියෙනවා. ඒ ටික මේ විදිහට මම අත්වල කකුල් වලත් ගාගෙන දැන් ඉතින් විනාඩි 20ක් ඉන්න තමයි යන්නේ. ඊට පස්සේ වොෂ් එහෙම දාලා මම ඉතින් මේ ලෑස්ති වෙන්නේ වැඩට යන්න. දැන් ඉතින් වැඩට යන ගමන් මාරම අවසරයි ළමයි. මම මේ පාර යනකොට හේවන පැත්තක් කොයිද තියෙන්නේ කියලා ඒ පැත්තෙන් තමයි ගොඩක් දුරට යන්නේ. මොකද මම කුඩයක් පාවිච්චි කරන්න කැමති නෑනේ. ඊට පස්සේ මම ඉතින් යන්නේ වැඩට යන්නේ මම වැඩ කරන තැන. ඔන්න ඉතින් උඩටම ගියා. ඇත්තටම ලිෆ්ට් එකේ යන්න මේ ගොඩක් වෙලා යනවා. ඒකින්ද ඉතින් මම පඩිපෙළ නැගෙනගෙනම ආවා. ඔන්න ඉතින් මේ තියෙන වැඩට යන තැන. ඉතින් මම වැඩට ගිහිල්ලා මට තියෙන රාජකාරී ටික කරන ගමන් බලන්නකො මේ චණ්ඩි බබෙක් මෙයා කොච්චරවත් එයාගේ ක්ලාස් රූම් එක ඇතුළට යනවා එනවා දුවනවා. මාරම චණ්ඩි බබෙක්. බලන්නකො එයාගේ කෝලම් ටික. එයා දැන් ඔය ඉන්න ක්ලාස් එකෙත් නෙවෙයි ඉන්නේ වෙන ක්ලාස් එක. ඔන්න ඉතින් එනවා හිමීට පොඩි පැන්ෂෝ ටික. පේනවනේ මේගොල්ලන්ගේ සද්දේ. මේ ඇත්තටම මේ මෝල්ඩිව්ස් වල ප්‍රී ස්කූල් එකක්. ඇත්තටම ලංකාවේ ප්‍රී ස්කූල් වලට වැඩිය මාරම දියුණුයි. කියන්නේ පහසුකම් අතින් වුණත් මාර විදියට දියුණුයි. මේගොල්ලෝගේ ස්ටාෆ් එක උනත් මාරම හොඳයි. ඉතින් ඔන්න ඉතින් වැඩ කරන ගමන් පොඩි වීඩියෝ ටිකකුත් ගත්තා. වීඩියෝ එකක් දාන්න ඕන නිසා. මේ තියෙන්නේ එක ක්ලාස් රූම් එකක්. ඒගොල්ලෝගේ ප්ලේ ටයිම් එක දැන්. ඔන්න ඉතින් අද බ්‍රහස්පති නිසා මේගොල්ලෝ මේ අද කලරින් ඩේ එක මං හිතන්නේ. ඒවා ටිකත් සෝදලා පිරිසිදු කරලා පැත්තක තියලා ඔන්න මට මාන්සි වතුර එකක් බීලා දැන් වෙලාව 6යි. ඉතින් මම දැන් ඔෆ් වෙන්න තමයි දන්නේ. ඇත්තටම මාර මහන්සි 6 වෙනකොට දැන් ඉතින් මම යන්නේ ගොඩක් මම වැඩ කරන තැන ඉඳලා මගේ රූම් එකට තියෙන විනාඩි 10ක් විතර තමයි යන්නේ. මේ ටයිම් එකට මාරම සෙනගයි පාරේ. මේගොල්ලෝ මේ 6ට මම හිතන්නේ මේගොල්ලෝ වඳින ටයිම් එක. ඒ නිසා පාරවල සෙනග ඉතින් මේ ටයිම් එකට තමයි ගොඩක් දුරට කට්ටිය පල්ලි යනවා එළියට යනවා. ජොබ් වලට ගිහපු කට්ටිය යනවා. ඉතින් ඔන්න ඉතින් මම ආව ගමන් මට හිතුණාද සව් එකක් බොන්න ඕනේ කියලා. බඩගිනි ළමයි ඉතින් මහන්සියලා ගෙදර එනකොට
ඉතින් කන්න කලින් මොනවා හරි බොන්න හරි මොනවා හරි කන්න හිතුණා. ඒ හින්දා මට හිතුණා සව් එකක් හදාගත්තොත් හොඳයි කියලා. මොකද කලින් ගෙනාපු සව් ඉතුරු වගේක් තිබුණා. මම ඉතින් දැන් ඉස්සරම කරේ මේ විදියට කරඳ මුංගු දෙකක් පොඩි කුරුඳු පොත්තක් දාලා සව් ටික මේ විදියට තම්බලා පැත්තකට කරලා මම ඊට පස්සේ මේ විදියට සීනි ටිකක් ෆෑන් එකට දාලා පොඩ්ඩක් කළු වෙන්න අරිනවා පැණි එක. මේ සව් ගොඩක් අය එක එක විදියට හදනවා. ඉතින් මේ මම බොන්න ආස විදිය. ඔයගොල්ලෝ try කරලා බලන්න මාරම රහයි. මේකට හකුරු තමයි දාන්නේ. මේ හකුරු හොයාගන්න නෑ. ඒක නිසාම සීනි වලින් හදනවා. සීනි වලින් හැදුවා කියලා හැම වෙනසක් නෑ. මාරම රහයි. මේ විදියට සීනි ටික හොඳට ගොඩක් කළු වෙන්න දෙන්නේ නැහැ. මේ වගේ පැණි පාටට ආපුවාම වතුර ටිකක් දාලා ඒක හොඳට දිය කරලා අර කලින් තම්බගත්ත සව් ටික එකතු කරගන්නවා මේකට මේ විදිහට. ඊට පස්සේ මම පොල් කිරි තමන්ගේ බොන්න කැමති රස ප්‍රමාණයට පොල් කිරි ලුණු පොඩ්ඩක් දාන්න ඕන අනිවාර්යෙන්. එහෙනම් අදට මම මගේ vlog එක අවසන් කරනවා. බලන් හිටිය ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.